මෙය බුදුරජාණන් වහන්සේගේ පූර්ව ජන්ම භවයක සිදු වූ විශේෂතම සිදුවීමක්. අතීතයේදී 80,000ක් වඳුරන්ගේ නායකත්වයේ දැරූ මහා වඳුරු රාජයෙක් වනයක ජීවත් වුණා. ඒ වඳුරු රජා වුණේ අප මහා බෝධිසත්වයන් වහන්සේ. ඒ උපේක්ෂාව, කරුණාව සහ බුද්ධියෙන් පිරුණු ජීවිතයක්. එක් දිනක ඔවුන්ට හමු වුණා ලස්සන දිය පොකුණක්. නලපාන කියන නමින් හැදින් වූ ඒ පොකුණ පිටින් බැලුවම සාමකාමී ඒ වගේම සුන්දරයි. හැබැයි ඒ තුල රහසිගතව තිබුණේ දරුණු උදක රාක්ෂයක්. ඔහුට හැකියාව තිබුණා වතුරට බැස පැන් බොන සතුන්, මිනිසුන් ඕනෑම කෙනෙකු ගිල්වා කා දැමීමට. බෝධිසත්ව ගුණ තිබුණු ඒ වදුරු රාජයා එය දැන සිටියා. ඔහු තම වඳුරන්ට කියා සිටියේ, දරුවනේ මේ වනයේ විෂ වෘක්ෂ තියෙනවා. අමනුෂ්‍ය බලපෑම් තියෙනවා. ඒක නිසා පෙන් බොන්න මම එනකම් බලා සිටියා යුතුයි. කාලයකට පසුව වඳුරන් පොකුණාසලට යනවා. හැබැයි කවුරුවත් වතුරට බැස්සේ නෑ. ඔවුන් බලා සිටින්නේ බෝධිසත්වයෝ පැමිණෙන තුරුයි. ඔහු එනකොට විමසා සිටියේ, ඔයාලා පැන් බොන්නේ නැත්තේ ඇයි දරුවනේ? වඳුරෝ පිළිතුරු දුන්නේ, අපි ඔබ වහන්සේ එනකම් බලා හිටියා. එවිට බෝධිසත්වයන් වහන්සේ කියා සිටියේ, මේ පොකුණ අමනුෂ්‍යයෙකුගේ බලපෑමට පත්වුණු එකක්. අපි බලමු දැන් එය කොහොම ඇත්ද කියා. ඔහු බට පදුරකින් බටයක් ගෙන ඒ ඔස්සේ පැන් උරා බීම සඳහා සූදානම් වෙනවා. ඒ අවස්ථාවේ ඔහු දැඩි අධිෂ්ඨානයක් කරනවා. ඒ මේ බටය මුල සිට අග දක්වා සිදුරු වේවා කියා. ඉන් පසු 80,000ක් වූ අනෙක් වඳුරන්ට කියා සිටියේ, ඔබලා හැමෝම ඔය වගේම බට දැඳුවලින් පැන් උරා බොන්න. එවිට එම වඳුරන් බට අරන් පොකුණට නොබැස පැන් උරා බොනවා. කිසිවකුට කිසිම විපාකයක් සිදු වුණේ නෑ. එවිට උදක රාක්ෂයා මතුවෙනවා. ඔයාලා ඇයි ගොඩ ඉදන් පැන් බොන්නේ? මෙහෙම පැන් උරබොනවා කියන්නේ තැපි මට කන්න බෑ කියන එකයි. එවිට බෝධිසත්වයෝ පිළිතුරු දුන්නේ, ඔව් තෝහට අපව කන්න බැහැ. අපි තෝහට වංචා කරන්නේ නෑ. හැබැයි අප නපුරෙන්ද රැකෙන්නෙමු කියා. ඉතිං එදිනපුරාවටම උඩක රාක්ෂයාගේ කිසිම සිනහවක් නොවීය. තමන්ගේ බලය ක්‍රියාත්මක කරගන්න බැරිව කෝපයෙන් පිරුණු ඔහු ආපහු වසන තැනටම යන්න ගියේය. ඒ දේශනාව අවසානයේ බෝධිසත්වයන් වහන්සේ මහනවරුන් වෙත පැවසුවේ, මහණෙනි, මේ බට සිදුරුවීම, මෙම පොකුණෙන් පැන් බොන හැකියාව, මේ සියල්ල මගේ පුරාතන අධිෂ්ඨානයක ප්‍රතිඵලයයි. ඒ උදක රාක්ෂයා වූයේ දේවදත්තයි. වඳුරන් වූයේ බුදුරජාණන් වහන්සේගේ සග රැසයි. ඒ වඳුරු රජා වූයේ මමමයි.